ලෝකයේ සුපිරිකාර් ගැන කතා කරද්දි ඉතාලියේ ෆෙරාරි ලැම්බෝගිනි නම් නිතරම ඇහෙනවා. හැබැයි ඒ හැමෝටම තමන්ගේ පසුපස වීදුරුවෙන් බලන්න බලකරපු ජපානයෙන් ආපු එක මෘගයෙක් ඉන්නවා. ඒ තමයි Nissan GT-R R35. එයාට ලෝකය කියන්නේ ගොඩ්සිලා කියලා. ඇයි මේ කාර් එක මේ තරම් විශේෂ? අද අපි ඒ ගැන කතා කරමු. ඇත්තටම මේ ගොඩ්සිලා කියන නම මුලින්ම ලැබුණේ R32 GT-R එකට. 90 දශකයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු රේස්වලදී මේ කාර් එක හැමෝම පරද්දලා දිනපු විදිය දැකලා තමයි විදේශ මාධ්‍ය මේකට ජපානයෙන් ආපු මෘගයා හෙවත් ගොඩ්සිලා කියලා නම දැම්මේ. 2007 දී R35 එක එළියට එද්දි ඒ උරුමය ඊටත් වඩා ඉහළට අරන් යන්න Nissan සමාගම සමත් වුණා. R35 එකේ තියෙන්නේ 3.8 ලීටර් ට්වින් ටර්බෝ V6 එන්ජිමක්. මේ එන්ජිම හදන්නේ ටකූමි කියලා හඳුන්වන විශේෂඥ ඉංජිනේරුවන් 5 දෙනෙක් විතරයි. ඒ කියන්නේ හැම GT-R එන්ජිමකම ඒක හදපු කෙනාගේ නම ගහපු කුඩා පුවරුවක් තියෙනවා. මුල්ම මාදිලිවල අශ්වබල 480ක් තිබුණත් අලුත්ම නිස්මෝ මාදිලි වෙනකොට ඒක අශ්වබල 600 දක්වා වැඩි වෙලා තියෙනවා. GT-R එකට සුපර් කාර් කිලර් කියන්නේ හේතුවක් ඇතිවයි. මේකේ තියෙන Atesa ETS කියන AWD all wheel drive system එක නිසා ඕනෑම පාරක ඕනෑම වංගුවක අතිශය වේගයෙන් යන්න පුළුවන්. තප්පර 2.7ක් වැනි කෙටි කාලයකදී 100 km/h වේගය ලබා ගන්න මේ කාර් එකට පුළුවන්. ඒ කියන්නේ Tamanට වඩා 3-4 ගුණයක් මිල වැඩි Ferrari, Lamborghini කාර් පවා නිකම්ම පරද්දන්න ගොඩ්සිලාට පුළුවන්. දැන් R35 නිෂ්පාදනය අවසන් වෙන්න ආසන්නයි. ඒත් මේ දශක දෙකකට ආසන්න කාලය තුල ගොඩ්සිලා ලෝකයට පෙන්නවා ජපාන් තාක්ෂණය කොයිතරම් බලවත්ද කියලා. ඉතින් ඔයාලත් කැමතිම ජපාන් කාර් එක GT-R එකද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ජය වේවා.